හෙලෝ යාළුවනේ අදත් ඔයාලා සියලු දෙනාම දිනු ක්‍රිකට් හබ් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. පාකිස්තාන කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ 20 තරඟාවලිය අවසන් වුණා. ඉතින් ඒ තරඟාවලිය ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම. ඔවුන් තරඟාවලිය දෙකට එකක් විදිහට තමයි ජයග්‍රහණය කරන්නේ. මේ විදිහට පාකිස්තාන කණ්ඩායම 20 තරඟාවලියකින් පරාජයටපත් කරන්නේ අවුරුදු 11කට පස්සේ තමයි ලංකාව විසින්. ඉතින් මෙතනදි කියන්න ඕනේ මේ තරඟාවලිය දෙකට එකක් විදිහට තමයි ලංකාව ජයග්‍රහණය කරන්නේ 2026 අවුරුද්දේ. ඊට කලින් 2015 දී ජනවාරි වලදී තමයි ඒ චමරිගේ නායකත්වයෙන් තමයි ලංකාව පාකිස්තාන කණ්ඩායම 20 තරඟාවලියකින් පරාජයටපත් කරලා තිබුණේ. මේ 20 තරඟාවලියේ පළවෙනි තරඟය ගැන අපි කතා කරා. මම වීඩියෝ එකක් මේ channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ආට ඒක වීඩියෝ ලිස්ට් එකට ගිහිල්ලා බලගන්න පුළුවන්. ඒ තරඟයේ මේ ශාදුලානගේ ශතකය, ලංකාව අලුත් කරපු වාර්තා වගේම හැමදේම කතා කරලා තියෙනවා. ඉතින් මේ දෙවෙනි තරඟය ගැන කතා කරන්නේ ඇත්තටම මේක පැවැත්වුණේ නම් අගෝස්තු 2 වෙනිදා. දැන් ටික දවසක් වෙනවා අපිට මේ ගැන කතා කරන්න ඕනේ නැහැ. කොහොම හරි දෙවෙනි තරඟයේදීත් ලංකාව පළවෙනි තරඟයේ වගේම හොඳ ලකුණු හඹායමක් සිදු කරමින් තමයි තරඟය ජයග්‍රහණය කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් මේ තරඟයේ අලුත් වෙන වාර්තා ගැන කතා කරන්න ඕන. තුන්වෙනි තරඟය නම් ලංකාව පරාජයටපත් වෙනවා. ඒක ගොඩක් අඩු ලකුණු වාර්තා වුණ තරඟයක්. ඒ වගේම මතක් කරන්න ඕනේ ලංකාවේ 20 කණ්ඩායමේ නායිකාව අංක 1 ලංකාවේ මේ වන විට එන 20 ක්‍රීඩිකාව කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. චමරිය අතපත්තු මේ වන විට ලෝකයෙන්ම අංක 1 බවට පත් වෙලා තියෙනවා. මෙතන ඇය අංක 1 වෙලා තියෙන්නේ කාන්තා ක්‍රීඩිකාවන් අතරින් පමණක් නෙවෙයි. පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දත්ත ගත්තත් ඇය මේ වන විට ලෝකයෙන්ම අංක 1 කියලා අපිට බය නැතුව කියන්න පුළුවන්. ඒ කොහොමද වෙලා තියෙන්නේ කියලා එක අපි ඉදිරියට කතා කරමු මේ වීඩියෝ එකේදී. ඒ වගේම ඔයා දිනු ක්‍රිකට් හබ් YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට මේ channel එකෙන් අලුත්ම ක්‍රිකට් updates දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට මේ වගේ අලුත්ම records වාර්තා දැනගන්නත් පුළුවන්. මේ 20 තරඟාවලිය පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන්නේ තරඟ තුනම දඹුල්ලේදී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. මෙතනදී පාකිස්තාන කණ්ඩායමේ නිත්‍ය නායිකාව ෆාතිමා සානා ලංකාවට පැමිණෙන්නේ නැහැ. 20 තරඟාවලිය සෙල්ලම් කරන ඇය එක්දින තරඟාවලියට එනවා. ඒ එංගලන්තයේ The 100 තරඟාවලිය ක්‍රීඩා කිරීමට ඇයට අවශ්‍ය වීම හේතුවෙන්. ඒ නිසා ෆාතිමා සානා නැතුව තමයි මේ තරඟාවලිය පාකිස්තානයේ ක්‍රීඩා කරන්නේ. ෆාතිමා සානා කියන්නේ ආසන්න කාලයේදී පාකිස්තානයේ වෙනුවෙන් 20 පිටියේ ගොඩක් හොඳට දක්ෂතා දක්වපු ක්‍රීඩිකාවක්. ඒක අපි පහුගිය ලෝක සලන තරඟාවලියේදී දැක්කා. මේ දෙවෙනි තරඟය ගත්තොත් මේක පැවැත්වෙන්නේ දඹුල්ලෙමයි. මේක කාසිවාසී ජයග්‍රහණය කරන්නේ පාකිස්තාන කණ්ඩායම. ඒ අනුව ඔවුන් මුලින්ම පන්දුවට පහර දෙන්න තමයි තීරණය කරන්නේ. ඒ අනුව ඔවුන්ගේ නියමිත පන්දු වාර 20 අවසානයේදී ලකුණු 175ක් ලබා ගන්නේ කඩුළු 5කට. එතනදී වැඩිම ලකුණු ලබින්න වන්නේ මුනිබාලි ඔවුන්ගේ නායිකාව. ඒ වගේම ආරම්භක ප්‍රතිකාරණය ලෙස පැමිණෙන්නේ ඇය. ඒ වගේම ශවල් සුල්ෆිකාර්. ශවල් සුල්ෆිකාර් පළවෙනි තරඟයේදී තර ශතකයක් ලබා ගැනීම හොඳ ඉනිමක් ක්‍රීඩා කරනවා. දෙවෙනි තරඟයේදීත් ඇය ලකුණු 48ක් පන්දු 35කින් ලබා ගන්නේ. මුනිබාලි පන්දු 30කින් ලකුණු 45ක් ලබා ගන්නවා. මෙතනදී මේ දෙදෙනාගේම කඩුවල ලබා ගන්නේ ලංකාවේ ශමුද්‍රී ප්‍රබෝධා. ඇය තවම අවුරුදු 14 ක්‍රීඩිකාවක්. මීට කලින් under 19 තරඟවලදී හොඳ දක්ෂතාවක් දක්වලා මේ වෙනකොට ජාත්‍යන්තර තලයට අවිල්ලා ඉන්නේ. ඇය ක්‍රීඩා කරන දෙවන තරඟය තමයි මේක. දෙවන තරඟයේදීත් හොඳ පන්දු යැවීමක් ඇය ක්‍රීඩා කරනවා. ඒ වගේම පළවෙනි තරඟයේදීත් හොඳ පන්දු යැවීමක් ක්‍රියාත්මක කරනවා. මේ පළවෙනි තරඟයේදීත් ඇය ලබා ගන්නේ ශවල් සුල්ෆිකාර්ගේ කඩුල්ල. ඇය තමයි ශ්‍රී ලංකාවට හොඳ තර්ජනයක් වෙලා තිබුණේ පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන්. ඉතින් දෙවනි තරඟයේදීත් ඇයගේ කඩුල්ල ලබා ගන්නේ චමිදු ප්‍රබෝධා විසින්. අංක 3 ප්‍රතිකාරණිය එමාන් නසීර් ලකුණු 21ක් පන්දු 21කින් ලබා ගන්නේ. අංක 6 ප්‍රතිකාරණිය ඒමාන් ෆාතිමා පන්දු 19කින් ලකුණු 30ක් ලබා ගන්නේ 6 පාර 2ක් සහ 4 පාර 3ක් සමගින්. ඇයගේ ස්ට්‍රයික් රේට් එක 157ක් විදියට දක්වන්න පුළුවන්. ඇය නොදවී ක්‍රීඩා කරමින් පාකිස්තාන කාන්තා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ ලකුණු 175ක ලකුණු සංඛ්‍යාවක් කරා අරගෙන යනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳින්ම පන්දු වල තියෙන චමුදු ප්‍රබෝධා ඇයගේ පන්දු වාර 4 ලකුණු 27කට සීමා කරමින් කඩුළු දෙකක් ලබා ගන්නේ 6.75ක ඉකොනොමි රේට් එකක් පවත්වාගෙන යමින්. කවිෂා දිල්හාරි එක් කඩුල්ලක් සහ චමරිය අතපත්තු එක් කඩුල්ලක් ලබා ගන්නවා. ඒ වගේම සුකන්දිකා කුමාරිටත් එක් කඩුල්ලක් පමණයි ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ අනුව ලකුණු 176ක ඉලක්කයක් හඹාගෙන ගිහින් ජයග්‍රහණය කරන ශ්‍රී ලංකාවට පන්දු වාර 20කින් ලැබෙනවා. මෙතනදී කියන්න ඕනේ ලකුණු හඹායීමේදී ලංකාව හොඳ ලකුණු ලබා හඹායීමක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම පාකිස්තාන කණ්ඩායමේ පන්දු රැකීම ෆීල්ඩින් ගොඩක් දුර්වල මට්ටමක තමයි මේ තරඟයේදී තිබුණේ. ඒ නිසා ලංකාවට 10.7ක වගේ රන් රේට් එකක් තියාගෙන තරඟයේ ඉක්මනින්ම ඒ කියන්නේ පන්දු වාර 17 පන්දු 4කදී ලකුණු 178ක් ලබාගෙන කඩලු 4කට ඉවර කරන්න ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබෙනවා. ලංකාවේ පන්දුවට පහර දීම ගැන බැලීමේදී ඉමේෂ් අදුල්ලානි කලින් තරඟයේ ශතකයක් ලබාගත් ක්‍රීඩිකාව මේ තරඟයේදී ලකුණු 5යි ලබා ගන්න පන්දු 8කින්. චමරිය අතපත්තු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරන්නේ පන්දු 15කින් ලකුණු 40ක් ලබා ගැනීම වේගවත් ඉනිමක් ඇය ක්‍රීඩා කරනවා. 4 පාර 5ක් සහ 6 පාර 3ක් ඇයගේ ඉනිමට ඇතුළත් වෙනවා. ස්ට්‍රයික් රේට් එක 266ක් විදියට තමයි ඇයගේ ඉනිමේ වාර්තා වෙන්නේ මේක. චමරිය අතපත්තු නායිකාව විදියට මේ වගේ ඉනිමක් මුලින්ම ක්‍රීඩා කරපු නිසා තමයි අනිත් ක්‍රීඩකාවන්ට ඉක්මනින්ම තරඟයේ ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙන්නේ. මොකද ස්ට්‍රයික් රේට් 266ක් තියාගෙන ආරම්භක ප්‍රතිකාරණිය ක්‍රීඩා කරනවා කියන එක පැහැදිලිවම ලංකාවේ මේ වගේ අවස්ථාවකදී හොඳ පොසිටිව් දෙයක් විදියට ඕනම තරඟයේදී අපිට දක්වන්න පුළුවන්. චමරි මේ 266ක වේගෙන් බැට් කර ඉනිම ගත්තොත් ඒක තමයි කාන්තා 20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ එක ඉනිමක ලකුණු 40ක් හෝ ඊට වඩා ලබාගත් අවස්ථාවකදී 8 වෙනියට හොඳම ස්ට්‍රයික් රේට් එක කියලා අපිට නම් කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේදී ගත්තොත් ලංකාවේදී ක්‍රීඩා කරපු කාන්තා 20 ජාත්‍යන්තර තරඟයකදී එක ඉනිමකදී ක්‍රීඩිකාවක් ලබා ගනිපු ඉනිමක වැඩිම ස්ට්‍රයික් රේට් එක
මේ ලිස්ට් එකේ 9 වෙනි තැන සංචනා කාවින්දී ඉන්නවා. දැන් ඇය මේ තරඟයේදී ක්‍රීඩා කරපු 191ක වේගයේ ඉනිම නිසා අපි ඒක බලමු ඉස්සරහට. කොමරි ඕනම ක්‍රිකට් ක්‍රීඩිකාවන් ලංකාවට ඇවිල්ලා සෙල්ලම් කරපු ඉනිම ගත්තම චමරි තමයි ලංකාවේදී වේගවත්ම ඉනිම ක්‍රීඩා කරලා තියෙන්නේ මේ ඇයගේ 266 ඉනිම නිසා. ඊළඟට අංක 3 පිතිකාරිණිය සංචනා කාවින්දී ඇය පන්දු 24කින් ලකුණු 46ක් ලබා ගන්නේ 6 පහර 2ක් සහ 4 පහර 6ක් ඇයගේ ඉනිමට ඇතුළත් කරගනිමින් ඇය ස්ට්‍රයික් රේට් එක 191ක් වගේ ඉහළ අගයක තියාගෙන තමයි බැට් කරලා තියෙන්නේ. මේක විශිෂ්ට ඉනිමක් කියලා කියන්න පුළුවන් වෙන්නේ ඇයට තාම අවුරුදු 17ක් වෙන නිසා වගේම ඇය ක්‍රීඩා කරපු පළවෙනි මංගල 20 ජාත්‍යන්තර තරගය මේක වෙන නිසා මේ ඉනිම නිසා ඇය ලෝකෙින්ම දෙවෙනි තැනට පත් වෙලා තියෙනවා. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. කාන්තා 20 ජාත්‍යන්තර තරගයකදී තමන්ගේ පළවෙනි තරගයේදීම ලකුණු 45කට වැඩියෙන් ලබාගත් අවස්ථාවකදී දෙවෙනියට හොඳම ස්ට්‍රයික් රේට් එක තියෙන ඉනිම ක්‍රීඩා කරලා තියෙන්නේ සංජනා කාවින්දී. අය මේ තරගයේදී ලකුණු 46ක් ලබා ගන්න පන්දු 24කින්. එතනදී ස්ට්‍රයික් රේට් එක 191.66ක් විදියට තමයි දක්වන්න පුළුවන් වෙන්නේ. මේ ලිස්ට් එකේ අංක 1 විදියට ඉන්නේ නවසීලන්ත ක්‍රීඩකා ජෙස් වොට්කින්. 2018 දී ජූනි 6 වෙනිදා අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති ඇගේ මංගල 20 ජාත්‍යන්තර තරගයේදී ලකුණු 77ක් ලබාගෙන පන්දු 38ක් පමණක් වැය කරමින් ඇගේ මේ ඉනිමේ ස්ට්‍රයික් රේට් එක 202.63ක් විදියට දක්වන්න පුළුවන්. අන්න ඒ විදියට සංජනා කාවින්දී තමන්ගේ මංගල 20 ජාත්‍යන්තර තරගයේදීම ලෝකෙින්ම දෙවෙනි තැනට පත් වෙලා තියෙනවා. ඇත්තට මේක හොඳ නිවුස් එකක් කියලා අපිට කියන්න පුළුවන්. මොකද මේ වගේ වේගයෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩිකාවන් ලංකාවේ චමරයටපත්තු හැරුණම අපිට ගොඩක් අඩුවෙන් තමයි කාන්තා ක්‍රිකට් වල දකින්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම අපි තව පොඩ්ඩක් ඈතට ගිහිල්ලා හොයලා බැලුවොත් කාන්තා 20 ජාත්‍යන්තර තරඟවල තමන්ගේ මංගල තරගයකදී ක්‍රීඩිකාවක් ලබාගත්ත 26 වෙනියට වැඩිම ලකුණු සංඛ්‍යාව තමයි සංජනා කාවින්දී ලබාගත්ත ලකුණු 46 අපිට දක්වන්න පුළුවන්. චමරි අතපත්තු ගැන කිව්වොත් ඇය තමයි 20 ජාත්‍යන්තර පිටියේ ලකුණු 4000කට වැඩියෙන් සහ කඩුළු 75කට වැඩියෙන් කියන ඒ දෙකම ලබාගෙන තියෙන එකම ක්‍රීඩිකාව. ඒ වගේම ක්‍රීඩකයන්ගේ දත්ත බැලුවොත් ක්‍රීඩකයන්ගේ මේ දක්වා කිසිම පිරිමි ක්‍රීඩකෙක්වත් මේ කඩේම පහු කළේ නැහැ. ඒ නිසා අපිට කියන්න පුළුවන් ලෝකෙම සියලුම ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් ඔක්කොම ගත්තොත් ඒ සියල්ලන්ගෙම 20 ජාත්‍යන්තර පිටියේ ලකුණු 4000කට වැඩියෙන් සහ කඩුළු 75කට වැඩියෙන් ලබාගෙන සිටින ලෝකයේ අංක 1 සහ පළවෙනි ක්‍රීඩිකාව තමයි ලංකාවේ චමරි අතපත්තු. ඒ වගේම කාන්තා ක්‍රීඩිකාවන් අතරින් ලෝකයෙන්ම චමරි තමයි ලකුණු 4000කට වැඩියෙන් 20 ජාත්‍යන්තර පිටියේදී ලබාගත්ත හතරවන ක්‍රීඩිකාව සහ ලංකාව වෙනුවෙන් ඇය තමයි 20 ජාත්‍යන්තර පිටියේ ලකුණු 4000කට වැඩියෙන් ලබාගත්ත පළවෙනි ක්‍රීඩිකාව. ඒ වගේම කඩුළු 75කට වැඩියෙන් කාන්තා 20 ජාත්‍යන්තර පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාගෙන ඉන්නේ මේ වෙන විට මේ වීඩියෝ එක හදන දවස් වෙනකොට ක්‍රීඩිකාවන් 6 දෙනෙක් විතරයි. ඒ වගේම මේ තරඟයේදී අංක 4 පිතිකාරිණිය ලෙස පිටියට පිවිසෙන්නේ විශ්මි ගුණරත්න. ඇය පන්දු 29කින් ලකුණු 31ක් ලබා ගන්නේ 4 පාර 7ක් සමගින්. හර්ෂිතා සමරවික්‍රම පන්දු 22කින් ලකුණු 37ක් ලබා ගනිමින් 4 පාර 8ද සමගින් ස්ට්‍රයික් රේට් එක 168ක වේගයෙන් බැට් කරමින් නොදෙවි ක්‍රීඩා කරමින් තරඟයේ ජයග්‍රහණය කරා අරගෙන යනවා. ඒ වගේම කවිෂා දිල්හරි පන්දු 8කින් ලකුණු 14ක් ලබාගෙන 4 පාර 2ද සමගින් ස්ට්‍රයික් රේට් එක 175ක් විදිහට සටහන් කරමින් තරඟයේ ජයග්‍රහණය කරා නොදෙවි අරගෙන යනවා. ඉතින් ලකුණු 178 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුළු 4ක් දෙවි ලබා ගන්න පන්දු වල 17 පන්දු 4ක් අවසානයේදී මේ ලංකාව ලබා ගන්න ලකුණු 178 අයිති වෙන්නේ ලංකාව කාන්තා කණ්ඩායම 20 තරඟකදී එක් ඉනිමකදී ලබා ගන්න හතරවෙනි වැඩිම ලකුණු සංඛ්‍යාව විදියට. මේක එක් ඉනිමකදී කිව්වම පළමුවෙන් බැට් කළ වෙන්න පුළුවන්, දෙවෙනියෙන් බැට් කළ වෙන්න පුළුවන් ලංකාව එක් ඉනිමකදී ලබා ගන්න හතරවෙනියට වැඩිම ලකුණු සංඛ්‍යාව. ඒ වගේම ලකුණු හඹාගෙන යෑමේදී දෙවෙනියට වැඩිම ලකුණු සංඛ්‍යාව තමයි මේ 178. ඒ වගේම සාර්ථකව ලකුණු හඹාගෙන ගොස් තරගයක් ජයග්‍රහණය කරගෙන තිබුණු අවස්ථාවකදී ලබා ගන්න වැඩිම ලකුණු සංඛ්‍යාව තමයි මේ 178. ඒ වගේම පාකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 8 දෙනෙක් මේ තරඟයේදී පන්දු යවලා තියෙනවා. කෙසේ නමුත් කඩුළු ලබා ගැනීමට හැකියාව ලැබී තියෙන්නේ ක්‍රීඩිකාවන් 3 දෙනෙක්ට විතරයි. එතනදී ඒහානි පන්දුවර 4 ලකුණු 28කට සීමා කරමින් කඩුළු 2ක් ලබා ගන්නවා. ඉක්කොනොමි රේට් එක 7ක් විදියට දක්වා ගනිමින් ඇය ලබා ගන්නේ චමරිගේ සහ විශ්මි ගුණරත්නගේ කඩුළු. වහිදා අක්තාර් සමගින් අය ජසෆර් එක් කඩුල්ල බැගින් ලබා ගන්නවා. මේ තරඟයේදී පවර් ප්ලේ එකේදී පාකිස්තානය ලකුණු 68ක් එක් කඩුල්ලක්වත් ලබා දෙන්නේ නැතුව ලබා ගන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 62ක් කඩුළු දෙකකට පවර් ප්ලේ එකේදී ලබා ගන්නවා. මිඩල් ඕවර්ස් වලදී පාකිස්තානය ලකුණු 61යි ලබා ගන්නේ කඩුළු 4කට. නමුත් ශ්‍රී ලංකාව ලකුණු 95ක් කඩුළු දෙකකට ලබා ගන්නවා. ෆයිනල් ඕවර්ස් වලදී පාකිස්තානය ලකුණු 46යි ලබා ගන්නේ කඩුළු එකකට. ලංකාව ලකුණු 21ක් ලබා ගැනීමෙන් තරඟය ජයග්‍රහණය කරනවා. 6 පාර 5ක් ලංකාව එල්ල කරලා තියෙනවා. 4 පාර 26ක්ද ලංකාව එල්ල කරලා තියෙනවා. ඒ වගේම ඩොට් බෝල් පර්සන්ටේජ් එක පාකිස්තානයේ 34යි දක්වන්නේ. ලංකාවේ 39ක් විදිහට දක්වන්න පුළුවන්. පාකිස්තානයේ විශිෂ්ට පාර්ට්නර්ෂිප් එකක් පළවෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90ක සම්බන්ධතාවයක් පන්දු 59කින් මුනිබා අලි සමගින් ශවල් සුල්ෆිකාර් රත ගොඩනගෙනවා. ඉතින් පළවෙනි පාර්ට්නර්ෂිප් එක බිඳලා දාන්නේ ලංකාවේ චමදිය ප්‍රබෝධා විසින්. ඊළඟට පස්වෙනි කඩුල්ලට පන්දු 26කින් ලකුණු 44කට සම්බන්ධතාවයක් එමන් ෆාතිමා සහ එමන් නසීර් අතර පවත්වනවා.
ලංකාව පැත්ත බැලුවොත් ලංකාවේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22කින් ලකුණු 44ක් චමරිය අතවත් සමගින් සංජනා කාවින්දි පවත්වනවා. ඒ වගේම තුන්වෙනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31කින් ලකුණු 53ක සම්බන්ධතාවය පවත්වන්නේ විශ්ම ගුණරත්න සමගින් සංජනා කාවින්දි. ඒ වගේම හතරවෙනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29කින් ලකුණු 40ක් හර්ෂිතා සමරවික්‍රම සමගින් විශ්ම ගුණරත්න එකතු කරනවා. අවසානයේදී පන්දු 15කින් ලකුණු 30ක නොදෙබෙදුණු සම්බන්ධතාවයක් පවත්වමින් හර්ෂිතා සමගින් කවිෂ දිල්හාරි සාර්ථකව තරගයේ ලංකාවට ජයග්‍රහණය කරලා දෙනවා. ඔය විදිහට තමයි අපිට දෙවෙනි 2020 තරගයේ වාර්තා වගේ විශේෂ සිදුවීම් දක්වන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි තරගය ගැන පොඩි අවධානයක් යොමු කරොත් ඒක ගැන ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. ලංකාව පරාජයටපත් වෙච්ච නිසා සහ ලකුණු අඩුවෙන් වාර්තා වුණ නිසා. ඒ තරගයේදී පාකිස්තානයේ කාසියවාසි ජයග්‍රහණය කරලා මුලින්ම පන්දු යැවීමට තමයි තීරණය කරන්නේ. ඒ අනුව මුලින්ම පිටියට පිවිසුනේ පන්දුවට පහර දෙන්න. මේ තරගාවලියේ ලංකාව පළවෙනියෙන් පන්දුවට පහර දුන්නේ මේ පළවෙනි අවස්ථාවට. මොකද පළවෙනි තරගයේ වගේම දෙවෙනි තරගයේදී ලංකාව ජයග්‍රහණය කරන්නේ සාර්ථකව ලකුණු හඹාගෙන ගිහිල්ලා. හැබැයි තුන්වෙනි තරගයේදී ලංකාවට සිදු වෙනවා පළමුවෙන් පන්දුවට පහර දෙන්නට. ඒ අනුව ඔවුන් ලංකාව මුලින් පන්දුවට පහර දීලා ලබාගෙන ලකුණු 113ක් පමණයි කඩුළු 6ක් දැවි පන්දු වාර 20 අවසානයේ. ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන තියෙන්නේ චමරිය අතපත්තු අය පන්දු 33කින් ලකුණු 34ක් ලබා ගන්නේ. නායිකාව විදියට ඉමේෂා දුලානි පන්දු 17කින් ලකුණු 17ක් ලබා ගන්නවා. සංජනා කාවින්දි පන්දු 18කින් ලකුණු 20ක් ලබා ගන්නේ. අනිත් කිසිම ප්‍රතිකාරණයක් ලකුණු 13කට වැඩියෙන් ලබා ගන්නේ නැහැ. ඉමේෂා දුලානි සමගින් චමරි පළවෙනි කඩුල්ල ලකුණු 36ක සම්බන්ධතාවයක් එකතු කරනවා. පාකිස්තානයේ වෙනුවෙන් හොඳින් පන්දු යවලා තියෙන මොමිනා රියාසත් එය බන්තුවර 4 ලකුණු 18කට සීමා කරමින් කඩුළු දෙකක් ලබා ගන්නවා. සංජනා කාවින්දිගේ සහ චමරි අතපත්තුගේ තමයි කඩුළු ලබා ගන්නේ. නාශ්‍රා සන්දු, තුබා හසන්, අයිෂා සෆර් සමගින් උම්මේහානි එක් කඩුල්ල බැගින් ලබා ගන්නවා. ඉන් අනුව ලකුණු 114ක් පන්දු වාර 20කින් ලබාගෙන කියලා ජයග්‍රහණය කරන්න සම පාකිස්තාන කණ්ඩායමට හම්බෙන්නේ. මේක මේ තරගාවලියේ අඩුම ලකුණු වාර්තා වෙච්ච තරගය කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් එතනදී මුනිබාලි නායිකාව පන්දු 16කින් 19යි ලබාගන්නේ. ශරවල් සුල්ෆිකාර් මේ තරගයේදී ලකුණු 21ක් පන්දු 12කින් ලබාගන්නේ. 4 පාර 3ක් සහ 6 පාර 1ක් සමගින්. ඇයගේ ස්ට්‍රයික් රේට් එක 175ක් වගේ දක්වන්න පුළුවන්. ඒ වගේම අංක 4 ප්‍රතිකාරණයේ ආයේෂා සෆර් පන්දු 31කින් ලකුණු 39ක් ලබාගන්නේ. 4 පාර 6ක් සමගින් ස්ට්‍රයික් රේට් එක 125ක් වගේ පවත්වාගෙන යමින් තමයි ප්‍රතිකරණයේ යෙදෙන්නේ. ඉන්නතුර සයිරාජවීන් පන්දු 16කින් ලකුණු 12යි. ඒ අනුව වුන් පන්දු වාර 18යි පන්දු දෙකක් අවසානයේදී පන්දු 10ක් ඉතිරිව තිබියදී 115ක් කඩලු 6කට ලබා ගනිමින් තමයි තරගයේ ජයග්‍රහණය කරමින් තරගාවලිය දෙකට එකක් විදියට ඔවුන් එක තරගයක් ජයග්‍රහණය කරමින් පාකිස්තාන කණ්ඩායම පරාජයටපත් වෙන්නේ. ලංකාව වෙනුවෙන් චමරිය අතපත්තු පන්දු වාර 4 ලකුණු 20කට සීමා කරමින් කඩලු දෙකක් ලබා ගන්නවා. එය ලබා ගන්නේ ඒමාන් ෆතිමාගේ සහ අයිෂා සෆාර්ගේ කඩලු. ඒ වගේම කවිෂා දිල්හාරි පන්දු වාර 4 ලකුණු 24කට සීමා කරමින් කඩලු දෙකක් ලබා ගන්නවා. ඒ මුනිබාලිගේ සහ ශවල් සුල්ෆිකාර්ගේ ආරම්භක ප්‍රතිකාරණියන් දෙදෙනාගේ තමයි කඩලු ලබා ගන්නේ. නිමේෂා මීපගේ එක් කඩුල්ල ලබා ගන්නවා. ඒ පන්දු වාර 4 ලකුණු 19කට සීමා කරමින්. එය නජියා අල්විගේ කඩුල්ල ලබා ගන්නේ. කෙසේ නමුත් චමුදු ප්‍රබෝධාට, කාව්‍ය කාවින්දිට සහ මල්කි මදාරට කඩුල්ලු ලැබෙන්නේ නැහැ. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ අවසන් වෙන්නේ ලංකාව 2020 තරගාවලියේද එක්දින තරගාවලියේද තරගාවලි දෙකම ජයග්‍රහණය කරමින්. එක්දින තරගාවලියේ ලංකාව අවුරුදු 24කට පස්සේ තමයි ජයග්‍රහණය කරන්නේ. 2020 තරගාවලියේ ලංකාව අවුරුදු 11කට පස්සේ තමයි පාකිස්තානය පරාජයටපත් කරමින් ජයග්‍රහණය කරන්නේ. මේ වගේ තමයි අපිට දත්ත විස්තර දක්වන්න පුළුවන් වෙන අවසන් තරඟ දෙකේදී. ඉතින් මේ වගේ ක්‍රිකට් ලෝකයේ අලුත්ම නිවුස් උණුසුම් පුවත් ඉක්මනින් දැනගන්න මගේ දිනු ක්‍රිකට් හබ් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න channel එක subscribe කරන්න කියලා මම වගේ ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාලා වගේ මේ match එක ගැන මේ අලුත් වාර්තා ගැන අදහස් පහලින් comment කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් අපි මේ වගේ අලුත් වීඩියෝ එකකින් තවත් අලුත් දවසකදී හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.